ආයුබෝවන් වණක්කම් මගේ රසික රසිකාවේනි මේ අඩෝ රිවිව්. අද අපි බලන්න යන්නේ ඉලෙක්ට්‍රික් ස්ටේට් කියන මූවී එකේ රිවිව් එක. මේ මූවී එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ අපේ රූසෝ බ්‍රදර්ස්. ඒ වගේම මේක රිලීස් වෙලා තියෙන්නේ Netflix එකේ. මේ මූවී එක ගත්තොතින් AI vs human එහෙම නැත්නම් ටෙක්නොලොජි vs human ඒ වගේ ෆිල්ම් කැටගරි එකකට අයත් වෙනවා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්ලොට්ස් වලට කැමති කෙනෙක් නම් ඔයාට මේ මූවී එක චෙක් කරලා බලන්න පුළුවන්. එහෙනම් අපි මේ මූවී රිවිව් එකේ පොසිටිව් පොයින්ට්ස් වලින් ඉඳන්ම බලාගෙන යමු. ඕවරෝල් මූවී එකේ මම දකින පොසිටිව් පොයින්ට් එකක් තමයි රොබෝට්ස්ලා. මොකද හැම රොබෝට් කෙනෙක්ටම තනි පෙනුමක් දීලා තියෙනවා. සමහර රොබෝට්ස්ලට වෙනම කතාවකුත් ලාවට පෙන්නලා තියෙනවා. මේ මූවී එකේ ස්ටෝරි එක පටන් ගන්නෙ 90s වල වෝල්ට් ඩිස්නි එකෙන් හදන රොබෝ කෙනෙක්ගේ. ඒ හදන රොබෝ ප්‍රසිද්ධ වෙන නිසා වගේම මිනිස්සු ගොඩක් කැමති නිසා ඒ රොබෝව බේස් කරගෙන තවත් රොබෝස්ලා හදනවා. ඉතින් ඒ රොබෝස්ලව හදන්නේ එක එක වැඩවලට. උදාහරණයක් හැටියට අයිස්ක්‍රීම් හදන්න රොබෝ කෙනෙක් ඉන්නවා. ඒ වගේම ලියුම් බෙදන්න රොබෝ කෙනෙක්, පාකින් කරන්න වෙනම රොබෝ කෙනෙක්, කොණ්ඩේ කපන්න පවා වෙනම රොබෝ කෙනෙක් ඉන්නවා. මේ වගේ එක එක වැඩවලට එක එක රොබෝලා හදනවා. මේ රොබෝලා මෙහෙම ටික කාලයක් වැඩ කරගෙන යද්දි මෙයාලගේ තාක්ෂණය දියුණු වෙනවා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාලට AI ටෙක්නොලොජි එක ලබා දෙනවා කියන්න පුළුවන්. ඉතින් මේකත් එක්කම රොබෝලා ගන්න තීරණයක් තමයි අපිව තියලා හැමතිස්සෙම වැඩ කරව ගන්නවා. අපිටත් අයිතියක් තියෙනවා වැඩ නොකර ඉන්න කියලා මිනිස්සු එක්ක වෝ එකක් පටන් ගන්නවා. මේ වෝ එකේදී මිනිස්සු පරදින්න යද්දිම මේක අවස්ථාවක් කරගත්ත මිනිහෙක් එයාගේ කම්පැනි එකෙන් නියුරල් ඩිවයිස් එකක් හදලා යුද්ධේ ජය ගන්නවා. ඉතින් ඒ නියුරල් ඩිවයිස් එක කිව්වේ මිනිස්සු රොබෝ කෙනෙක්ව දුර ඉඳන් පාලනය කරනවා. ඒ කියන්නේ යුද්ධෙට මිනිස්සු යන්නේ නැතුව ඩිවයිස් එකක් කරා ආම එකක් කන්ට්‍රෝල් කරනවා වගේ තමයි ඒ නියුරල් ඩිවයිස් එක ඩිසයින් කරලා තිබ්බේ. ඒක නිසාම රොබෝලව ECM පරාද කරලා මේ යුද්ධෙන් ජය ගන්නවා. මේ ඩිවයිස් එක මේ යුද්ධෙන් පස්සේ තවත් මොඩිෆයි කරලා මිනිස්සුන්ගේ පාවිච්චියට, ඒ කියන්නේ එයාලගේ එදිනෙදා වැඩ ඒවා ඔක්කොම කරගන්න විදියට හදලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න දීලා මිනිස්සුන්ව ඇඩික්ට් කරගන්න තත්යකට යවනවා. මේවත් එක්කම තමයි අපිට මිචෙල් කියන ගර්ල්ව පෙන්වන්නේ. ඉතින් මෙයා මේවත් එක්ක එච්චරම ඇල්මක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ටෙක්නොලොජි සමග ලොකු ඇල්මක් නැතුව රියැලිටි එකත් එක්ක ජීවත් වෙන්න හදන කෙනෙක් වගේ තමයි අපිට යව පෙන්වන්නේ. මේකත් එක්කම මේ මිචෙල් කියන ගර්ල්ට මෙයාගේ මැරුණ මල්ලි රොබෝ කෙනෙක් වෙලා ආයෙත් මෙයාව හම්බෙන්න ආවන් පස්සේ මෙයාගේ මල්ලිට මොකද වුනේ? එයා රොබෝ කෙනෙක් වගේ ආවම එයා ඇත්තටම පණ පිටින්ුත් ඇතිද? එහෙම නැත්නම් මෙයාට ඇත්තටම මොකද වුනේ කියලා හොයාගෙන යන එක තමයි මේ මූවී එකේ ස්ටෝරි අවුට්ලයින් එක කියන්න පුළුවන්. ඔයාලා ඉතින් මේ මූවී එක බලද්දි ඔයාලට මේ සිදුවීම් ටික විනාඩි 20ක් ඇතුළත වගේ මං හිතන්නේ මූවී එක ඇතුළතදී පෙන්නනවා. ඉතින් මේ මිචෙල් කියන කෙල්ලගේ මැරුණ මල්ලි රොබෝ කෙනෙක් වගේ ආවන් පස්සෙම ගොඩක් දුරට ඔයාලට ගෙස් කරගන්න පුළුවන් මේ මූවී එක කොහෙටද යන්නේ, එන්ඩින් එක කොයි වගේ වෙයිද කියලා අනිවාර්යෙන්ම ගොඩක් මූවීස් බලලා තියෙනවා නම් ඔයාලන්ට ගෙස් කරගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක ගත්තම මම දකින්නේ මේක ලොකුම නෙගටිව් පොයින්ට් එකක් විදියට. මොකද අපිට එන්ඩින් එක ගෙස් කරගන්න පුළුවන් කියන්නේ මූවී එක බලන එකේ තේරුමක් නැහැනේ. ඉතින් ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් එක කරලා ඉවරයිනේ. ඒ කියන්නේ මුරු ස්ටෝරි එකම ගෙසබල් ස්ටෝරි එකක් කියලා තමයි මම කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මේ මිචෙල් කියන එක්කෙනා ඉන්න ගෙදර එක්කෙනෙක් මේ අර නියුරල් ඩිවයිස් එක යූස් කරනවා වගේ පෙන්නලා තිනවා. ඒක නිකන් VR බොක්ස් එකක් වගේ දාගෙන ඉන්නේ. ඉතින් ඒක යම්කිසි අවස්ථාවක මූවී එකේදී රිමූව් කරන සීන් එකක් තියෙනවා. ඉතින් එතනදී අපිට පෙන්නලා තියෙනවා එයාගේ මූණේ ඒ බොක්ස් එකේ මාක් එක එහෙම හිටිලා ලේන්න වගේ තරම් මාක් එක හිටලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන්ම අපිට පෙන්නලා තියෙනවා මේ මිනිස්සු කොච්චර මේ ටෙක්නොලොජි එකට ඇඩික්ට් වෙලා තියෙනවද කියලා. ඒක අපිට අර වටයක් යවලා මිනිස්සු මෙහෙම ඇඩික්ට් වෙලා ඉන්නවා කියලා ස්ටෝරි එක එක්ස්ප්ලেইন කරන්න නැතුව ඒ සීන් එකෙන් අපිට පෙන්නපු එක ඇත්තටම මං දකින්නේ ඒ සීන් එක ටිකක් බෙස් සීන් එකක් කියලා. ඒ කියන්නේ ඒ වගේ සමහර තැන්වල ඇත්තටම පොඩි ඩීටේල්ස් නෝට් කරගන්න පුළුවන් වුණා මූවී එකේදී. ඒ වගේම තවත් පොසිටිව් පොයින්ට් එකක් හැටියට මම දකින්නේ මේ මූවී එකම වෙන්නේ 90s වලනේ. ඉතින් එතකොට ඒකට අදාළ විදියට 90s වල ටෙක්නොලොජි එක දියුණු වෙච්ච සිටි එකක් හැටියට ලස්සනට පෝට්‍රේට් කරලා තිබ්බ හැමතැනම වගේ සිටි එක පෙන්වන සීන්ස් වලින්දී අපිට ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ මූවී එකේ ස්ටෝරි එක බේස් කරගෙන තියෙන්නේ ග්‍රැෆික් නවල් එකකින්. ඉතින් මම දන්නේ නැහැ ග්‍රැෆික් නවල් එකේ කොහොමද සීන්ස් තිබ්බේ, කොහොමද ඒකේ ස්ටෝරි එක යන්නේ කියලා මම දන්නේ නැහැ. මොකද මං මේ නවල් එක ගැන සම්බන්ධව කිසි අයිඩියා එකක් නැහැ. මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නව නම් ඒ සම්බන්ධව අයිඩියා එකක් තියෙන අනිවාර්යෙන්ම ඒ දෙකම කම්පෙයාර් කරලා පොඩි කමෙන්ට් එකක් දාන්න. මට දැනගන්න වගේම හැමෝටම දැනගන්න. මේ මූවී එකේ ඇක්ටිං ගත්තොත් අපේ මිලි බොබි එයා තමයි මේන් කැරක්ටර් එක. ඉතින් එයාගේ ඇක්ටිං මම නම් කියන්නේ නැහැ එයා බෙස්ට් ඇක්ට් එකක් දුන්නා කියලා.
මේ එයාට දීලා තිබ්බ රෝල් එකට සාධාරණයක් කරාද කියලා ඇහුවොත් ඒත් නෑ. ඒ කියන්නේ එයාගේ ඇක්ටිං මට එච්චරම සෙට් උන්නේ නෑ මූවි එකේ ඇතුළේදී. ඒත් මිලී බොබීගේ ඇක්ටිං මට එච්චරම සෙට් උනේ නැති වුණාට ඊට වඩා ඒ කියන්නේ මේන් කැරක්ටර් එකට වඩා එයත් එක්කම ඉන්න තව කැරක්ටර් එකක් ඉන්නවා අපේ ක්‍රිස් පැට්. මිලී බොබිත් එක්කම ඉන්න සපෝටිව් රෝල් එකක් කරනවා කියන්න පුළුවන්. ඉතින් එයාටත් ඉම්පෝර්ටන්ට් එකක් තියෙනවා මූවි එකේදී. සම්පූර්ණ මූවි එකේ වගේම එයාත් ඉන්නවා. ඉතින් ක්‍රිස් ප්‍රැට් රඟපාලා තිබ්බ විදිය ඇත්තටම එන්ජොයබල් කියන්න පුළුවන්. එයා තමයි මේ මූවි එකේදී බෙස්ට්ම ඇක්ටිං එක දීලා තිබ්බේ. එයාත් එක්ක තමයි අපිට මේ මූවි එක ඇතුළතදී එන්ජොයබල් මූමන්ට්ස් තිබ්බේ. ඒ වගේම හියුමර් එක වර්ක් වෙලා තිබ්බෙත් එයාත් එක්ක. මේ මූවි එක ඇතුළතදී අපේ ඔස්කා වින කී හුයි ක්වන් ඉන්නවා. ඉතින් එයාට දීලා තිබ්බ රෝල් එක එයා පර්ෆෙක්ට්ලි කරලා තිබ්බා. ඉතින් එයාට විනාඩි 10ක 15ක වගේ රෝල් එකක් තමයි තිබ්බේ. ඒක ඇතුළතදී එයාට පුළුවන් උපරිම කරලා තිබ්බා. ඒත් එයාට මීට වඩා හොඳ රෝල් එකක්. එහෙම නැත්නම් මේ රෝල් එකම ඩෙප්ත් එකක් තියලා ලියන්න තිබ්බා මම හිතන්නේ. මොකද එයාට එච්චර ලොකු performance space එකක් දීලා ලියපු කැරක්ටර් එකක් නෙමෙයි මම දකින විදිහට. ඒ වගේම තවත් කැරක්ටර් එකක් ඉන්නවා. ඒ කියන්නේ මේ මේන් කැරක්ටර් එකක් වෙන අපේ ක්‍රිස් ප්‍රැට් වයි මිලී බොබි වයි පස්සෙන් ඒගොල්ලන් ඔලුහු බඳින කැරක්ටර් එකක් වගේ. ඒකට පනපෝල තිබ්බේ ජියන් කාලෝ එස්පසිටෝ. ඉතින් එයාත් එච්චර ලොකු ඇක්ටිං එකක් දුන්නා කියන්න බෑ. ඒ කියන්නේ එයාට දීලා තිබ්බ රෝල් එක එයා බෙස්ට්ව කරලා තිබ්බා. ඒත් එයාගේ ඇක්ටිං ස්කිල් එක පෙන්නලා රඟපාන්න පුළුවන් විදිහේ ස්පේස් එකක් මේ ස්ටෝරි එක ඇතුලේ තිබ්බ නැහැ කියන්නත් පුළුවන්. ඉතින් මේ මූවි එකේදී මේ ඔක්කොම පොසිටිව් පොයින්ට්ස් වලට අමතරව මම දකින ලොකුම පොසිටිව් පොයින්ට් එක තමයි මේකේ රොබෝ වර්ල්ඩ් එක. ඒ කියන්නේ මේ මූවි එකම රොබෝලත් එක්ක සම්බන්ධ කතාවක්නේ. එතකොට මේකේ ඉන්න රොබෝලව ඩිසයින් කරලා තිබ්බ විදිය අපිට පෙන්නලා තිබ්බ විදිය යුනික් කියන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ අයිස්ක්‍රීම් හදන්න වෙනම රොබෝ කෙනෙක්, මෙයිල් ඒවා යවන්න වෙනම රොබෝ කෙනෙක්, පාකින් කරන්න, කොණ්ඩේ කපන්න, ඒ වගේ එක එක වැඩවලට එක එක රොබෝ හදලා තියෙනවනේ. ඉතින් ඒ රොබෝලව පෙන්නද්දි ඒ රොබෝලට එක එක ඇක්සන් තමයි ඒගොල්ලන් යූස් කරලා තිබ්බේ. ඉතින් ඒක මරුවටම ගැලපෙනවා. කතා කරන විලාසය පවා ඒගොල්ලන්ගේ ජොබ් එකත් එක්ක රිලේටිව් විදියට තමයි ඩිසයින් වෙලා තිබ්බේ. ඒ කියන්නේ කැරක්ටර් එක බිල්ඩ් වෙලා තිබ්බේ මේ මූවි එක ඇතුළේදී. ඉතින් ඒක ඇත්තටම එන්ජොයබල් මූවි එක ඇතුළේදී කියන්න පුළුවන්. ඒ රොබෝලව එන්ජොයි කරලා අපිට බලන්න පුළුවන් ඒ රොබෝලා ඉන්න සීන්ස් ටික. ඊට අමතරව අපේ මිලී බොබීගේ මල්ලි රොබෝ කෙනෙක් වෙලා එනවා කියලා කිව්වනේ මං. ඒ රොබෝගේ නම ඔස්මෝ. ඉතින් ඒ රොබෝට කතා කරන්න බෑ. එයා කතා කරන්නේ ඔයගලන් ට්‍රාන්ස්ෆෝමර් මූවි එක බැලුවනම් බම්බල්බී කතා කරන්නේ. ඒ කියන්නේ රේඩියෝ එකේ යන වර්ඩ්ස් යූස් කරලානේ එයා කතා කරන්නේ. අන්න ඒ වගේ මේ රොබෝගේ ඇතුළෙම තියෙනවා වචන සෙට් එකක්. ඉතින් ඒවා යූස් කරලා කතා කරන විදිහට තමයි පෙන්නලා තිබ්බේ. ඇත්තටම ඒක ඉන්ටරෙස්ටිංව තිබ්බා. ඒ වගේම ක්‍රිස් පැත් ළඟත් හර්මන් කියලා රොබෝ කෙනෙක් ඉන්නවා. ඇත්තටම ක්‍රිස් පැතුයි හර්මන් කියන රොබෝයි එකතු වෙලා කතා කරන තැන්වල ගොඩක් හියුමර්ස් වර්ක් වෙලා තිබ්බා. ඒ වගේම එන්ඩින් එකේ මේ හර්මන් රොබෝට්ට තියලා පොඩි ට්විස්ට් එකක් ප්ලේ කරලා තිබ්බා. ඒකත් ඇත්තටම එන්ජොයබල් සුපිරියටම ඉන්ටරෙස්ටිංව තිබ්බා කියන්න පුළුවන්. ඇත්තටම මේ මූවි එක ගොඩගත්තේ අපේ ක්‍රිස් පැත් කියන ඇක්ටර් මේ රොබෝල සෙට් එකයි කියන්න පුළුවන්. මේවත් එක්කම අපි නෙගටිව් පැත්තත් බැලුවොතින් කලින් කිව්වා වගේම තමයි සර්ප්‍රයිස් එලිමන්ට් ලොකු ස්ටෝරි එකක් එහෙම මොකුත් නැහැ මේක ඇතුලේ. ඒ කියන්නේ නිකන් වන් ලයින් ස්ටෝරි එකක් වගේ ඔහේ ගලාගෙන යනවා. ඒ කියන්නේ කිසිම අප් ඇන්ඩ් ඩවුන්ස් මොකුත්ම නැහැ. ඒ කියන්නේ අපිට හිතන්න දෙයක්, ඔළුව වේසන්න දෙයක් මොකුත්ම නැහැ. නිකන් ක්ලීන් ෂේව් විදිහට යනවා ස්ටෝරි එක. ඒටත් අමතරව මේ මූවි එක බලද්දි මං කන්ෆියුස් වුණ දෙයක් තමයි මේක කිඩ්ස් ෆෝකස් කරලා ගත්ත එකක්ද නැත්නම් වැඩිහිටියන්ට බලන්න පුළුවන් විදිය ගත්ත එකක්ද? ඒ කියන්නේ ඇඩල්ට්ස් ඔඩියන්ස් එක ෆෝකස් කරලා ගත්ත එකක්ද කියලා. මොකද මේකේ කිසිම තැනක අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ R rated content මොකුත් තිබ්බේ නැහැ කියනවා නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ස්ටෝරි එකට ලොකු ඩෙප්ත් එකක් දීලා ඒ වගේ මොකුත් තිබ්බේ නැහැ. නිකන් කිඩ්ස් ස්ටෝරි එකක් වගේ තමයි මේක ගෙනිහිල්ලා තිබ්බේ. ඒ කියන්නේ කිඩ්ස් ෆෝකස් කරලා ගත්තදෝ කියලාත් මට සැකයක් එනවා සමහර වෙලාවට. ඒ වගේම මේක යූස් කරලා තිබ්බ මියුසිකුත් මට එච්චරටම සෙට් උනේ නැහැ. මොකද මේක 90s වල වෙන සිදුවීමක් නිසා මේකෙදි යූස් කරලා තිබ්බේ 90s වල මියුසික්. ඉතින් ඒ වගේ ඒවා ඔයගලන්ට සෙට් වෙනවා නම් මේ මියුසික් සෙට් වෙන්න පුළුවන්. මම එච්චරටම ඒ සම්බන්ධව කැමති නෑ ඒ 90s වල මියුසික් වලට. ඒක නිසා මට මේ මූවි එකේ මියුසිකුත් සෙට් උනේ නෑ කියන්න පුළුවන්. මේ මූවි එකේ විලන් ගැන බැලුවොතින් විලන්ද කියලා හිතන තරමට තමයි ඉන්නේ. ඒ කියන්නේ එයා කරපු විලනිසම් එකක් බලා ගන්න තිබ්බේ නෑ. ඉතින් විලන් කෙනෙක් වුණාම එයා ඉන්න බලකොටුව නම් ඒකට ලොකු සිකියුරිටි එකක් දාලා තියෙනවනේ. ඉතින් මේකෙදි එහෙම නෑ.
නිකාං කට්ටිය ඇතුළට යනවා. ඒ කියන්නේ දොර නිකම්ම ඕපන් කරගෙන යනවා. කිසිම සිකියුරිටි එකක් බලා ගන්න පුළුවන් උනේ නැහැ. ඒගොල්ලන්ගේ හිතු මතයට ගිහිල්ලා දොර ඉස්සරහා දොරම අරගෙන යනවා. ඉතින් ඒ වගේ ඇයි මේ සීන්ස් තිබ්බේ කියලා හිතා ගන්න බෑ. මොකද නිකන් අපි අඳුරන තැනකට යනවා වගේ මේගොල්ලන්ගේ පාඩුවේ යනවා. ඒක මට හිතා ගන්න බෑ. මොකද ඉතින් චර ටෙක්නොලොජි එකක් තියදී අඩුම තරමේ මොකක් හරි සිකියුරිටි සීන් එකක් හරි දාලා තියෙන්න තිබ්බා. ඉතින් ඒව මුකුත් නැතුව නිකම්ම ඊසිලි ඇක්සස් කරා වගේ තමයි මට නම් හිතෙන්නේ විලන්න. ඒ වගේම සමහර තැන්වල ඇත්තටම ස්ටුපිඩ් සීන්ස් තිබ්බේ. ඒ කියන්නේ මෝඩ විදියට තමයි ස්ටෝරි එක රයිට් කරලා තිබ්බේ. උදාහරණයක් හැටියට කියනවා නම් තුවක්කුවක් තියාගෙන ෆයිට් කරද්දි ඒ තුවක්කුව වැටුනොත් එහෙම අපි මොකද කරන්නේ? අනිත් පැත්තින් එක අනිවාර්යෙන්ම මේ තුවක්කුව අරන් වෙඩි තියන්න බලනවනේ. මේක එහෙම නෙමෙයි. ෆයිට් එක ඉවර වෙලා ඒ තුවක්කුව එතනම දාලා යනවා. ඒ ෆයිට් එකෙන් පරාද වුණ එක්කෙනා ඒ තුවක්කුව අරන් වෙඩි තියනකම්ම. ඉතින් ඇයි මෙහෙම සීන්ස් මේකෙදි පෙන්වුවේ කියන්න මන් දන්නේ නැහැ. මට හිතා ගන්න බැරි එකම දේ තමයි මේ වගේ සීන්ස් තියෙන එකට වඩා මේක රූසෝස් කරපු මූවි එකක් ඇතුළේදී මේ වගේ සීන්ස් තිබ්බා කියන එක තමයි. අනිත් එක මට මේ මූවි එක බලද්දි හිතුණ දෙයක් තමයි මේක වෝ එකක් වෙලා මිනිස්සු ටෙක්නොලොජි ඒ කිව්වේ AI වලට ඇඩික්ට් වෙලානේ ඉන්නේ. එතකොට නිකන් මේකේ නේචර් එක විනාශ වෙලා ඒ වගේ එකක් පෙන්වන්න ඕන කියලා මට හිතුණා. ඒ අයි දන්නේ මට එහෙම ගෙස් වුණා. හැබැයි ඒ වගේ මුකුත් පෙන්නලා තිබ්බේ නැහැ. මං හිතන්නේ මේකේ ටෝන් එක හරියට සෙට් කරලා තිබ්බේ නැහැ රූසෝ බ්‍රදර්ස්ලා. ඒ රූසෝ බ්‍රදර්ස්ලා ටෝන් එක සෙට් කරන්න නැහැ කියන්නත් බෑ. මොකද එන්ඩ් ගේම් සිවිල් වෝ වගේ ඒවා බලද්දි ඒවත් එක්ක බලද්දි ඒවල ටෝන් එක කොච්චර දුරට සෙට් කරලා තිබ්බද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඇයි මෙහෙම කරේ? සමහරලාට Netflix එකකින් මොකක් හරි බලපෑමක් කරලා මේ කලර්ෆුල් මූවි එක ගන්න ඕනේ. එහෙම මොකක් හරි රූසෝස්ලාට බලපෑමක් කරා වෙන්නත් පුළුවන්. මොකද රූසෝස්ලා එන්ඩ් ගේම් එකේ සිවිල් වෝ එකේ ටෝන් එක සෙට් කරපු විදියට මේකේ ටෝන් එක සෙට් කරේ නැහැ කියන එක මට පිළිගන්න බැරි දෙයක්. ඊට අමතරව ඔක්කොටම වඩා ඔයගලන්ට කියන්න මේ මූවි එකේ බජට් එක ඔයගලන් දන්නවද? ඩොලර් මිලියන 320ක්. ඉතින් මං හිතන්නේ එන්ඩ් ගේම් එකේ බජට් එකත් ඩොලර් මිලියන 300ක් 400ක් විතර ඇති. ඉතින් මේකේ ඩොලර් මිලියන 320ක් දීලා එච්චර වියදම් කරලා මේ මූවි එක ඇතුලේ මොනවද තිබ්බේ කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ මූවි එක ඇතුලේ තිබ්බ මේකින් එක VFX ඒවා වගේ චොර කියලා. හැබැයි ඩොලර් මිලියන 320කට වියදම් කරලා හදපු මූවි එකක් කියලා ඇත්තටම පේන්නේ නැහැ. ඕවරෝල් මේ මූවි එක ගැන කිව්වොත් මේක මිඩ් රේන්ජ් වොච් එකක් කියන්න පුළුවන්. ඔයාලට බලන්න වෙන මොකුත්ම නැත්තම් කරන්නත් වෙන මොකුත් දෙයක් නැත්තම් මේ මූවි එක බලන්න අවුලක් නැහැ. මට තියෙන එකම බය රූසෝස්ලා ග්‍රේමෑන් ගත්තා. ඒකත් එච්චරම සෙට් උනේ නැහැ. දැන් ඉලෙක්ට්‍රික් ස්ටේට් අරන් තිනවා. ඒකත් එච්චරම සෙට් නැහැ. ඉතින් ඊළඟට එන්නේ ඇවෙන්ජර්ස් මූවිස්. එතකොට ඒකත් එක්ක පොඩ්ඩක් දැන් මාවල් තියෙන තත්ත්වෙත් එක්ක බයකුත් වෙනවා. මොනා කරගනීද දන්නේ නැහැ ඉස්සරහට. ඉතින් ඔයාලා ඉලෙක්ට්‍රික් ස්ටේට් මූවි එක බැලුවද? ඔයාලා බැලුවා නම් ඔයාලගේ අදහස් වගේම මේ අපේ රිවිව් වීඩියෝ එක සම්බන්ධ අදහසුත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් ටාටා